හායි ගයිස්, ඉතින් කොහොමද? මම හිතනවා ඔයගොල්ලෝ සතුටින් පරිස්සමෙන් හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න වීඩියෝ එක අද දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් අද පොය දවසක්. ඉතින් අද පොසොන් පොය දවස. ඉතින් අද අපිට මාලිගාවිල යනවා. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක ඒ වීඩියෝ එක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. එහෙනම් ඉතින් අපි යනින් ගමන් හම්බ වෙමු. ඔන්න ඉතින් යාළුවනේ අපි ගමන යන පටන් ගත්තා. ඉතින් පළවෙනිම හම්බුනේ සවුදන්සලා. එදා දවසේ බීපු සව් වලින් රසම සවුදන්සල තමයි මේ. ඉතින් මේ සව් එකට හකුරු දාලා තිබ්බා. ඒක නිසා මේ සව් එක මාරම රසයි. ඉතින් යාළුවනේ සව් එකත් බීලා අපි ඉස්සරහට යනකොට අපට හම්බුනේ කඩල දන්සලා. ඉතින් කඩල දන්සලේ අපි පොලිමේ නම් ගියේ නෑ. එයාලා අපේ ළඟටම ගෙනත් දුන්නා. ඉතින් මේ දන්සල් දීපු හැමෝටම ගොඩක් පින් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් යාළුවොත් පොයේ දවසේ කොහේ හරි ගියාද? දන්සල් කෑවද කියලා පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් යාළුවනේ කඩල කාලා ඉවර වුණු ගමන් අපට හම්බුනේ අයිස්ක්‍රීම් දන්සලා. ඉතින් පොයේ මාන් ටිකක් දිගට තිබ්බා. හැබැයි ඉක්මනට ගිය නිසා ඉක්මනට අපට අයිස්ක්‍රීම් ගන්න පුළුවන් වුණා. ඉතින් යාළුවනේ අපි ගියේ ත්‍රිවිල් එකේ. ඉතින් ත්‍රිවිල් එකේ ගියේ අපේ අම්මයි, මමයි, අක්කි, අයියයි, හිරුණි අක්කයි. ඉතින් ඔයාලා හිරුණි අක්කා කියන්නේ කවුද කියලා දන්නවනේ. ඉතින් යාළුවෝ මගේ වීඩියෝ බලන යාළුවෝ නම් දන්නවා ඇති හිරුණි අක්කා කියන්නේ කාටද කියලා. ඉතින් දවසක් මම චැලෙන්ජ් එකක් කරා යාළුවන්ට මතකද? මතකයි නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් පොලිමේ ඉඳලා මගේ වෙලාව තමයි. ඔන්න ඉතින් මමත් ඉතින් අයිස්ක්‍රීම් එකක් ගත්තා. ඔන්න ඉතින් ඒ අයිස්ක්‍රීම් එකත් කාලා බලන්නකෝ ඉතින් පොලිමේ දිග ගොඩක් දිගයි නේද යාළුවෝ? ඔයාලත් මෙහෙම දිග පොලිම් වල ඉඳලා දන්සල් කෑවද කියලා පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් ඒ අයිස්ක්‍රීම් එක කාලා ඉස්සරහට යනකොට ආයෙත් ඉතින් අයිස්ක්‍රීම් දන්සලක් තමයි. ඉතින් අපි කෑවා කියලා නෑ. ඒකෙමුත් අයිස්ක්‍රීම් එකක් අරගෙන කෑවා. ඉතින් මම මේ දන්සලෙන් අයිස්ක්‍රීම් දෙකක් කෑවා. මොකද අපේ අක්කි කෑපු හින්දා අක්කිට එපා කිව්වා. ඒකින් හින්දා අයිස්ක්‍රීම් එකක් මට දුන්නා. හරි ඉතින් අයිස්ක්‍රීම් එක කාලා යනකොට අපිට හම්බුණා මාල් දන්සලක්. ඉතින් මේක තිබුණේ මාලිගාවේට යන පාරේ. ඉතින් මේකෙන් ගොඩක් අය මල් ගත්තා. ඉතින් ගොඩක් අය දෙන්නේ කනබොන දන්සල්නේ. හැබැයි ඉතින් මේ වගේ දන්සලක් දෙන එකේ අමුතු වටිනාකමක් තියෙනවා. ඉතින් එයාලා අපිට මල් පොකුරු දෙකක් දුන්නා. ඉතින් අපිට මේ මල් දුන්න මාමලාටත් ගොඩක් පිං. බලන්නකෝ මාලිගාවේට යන පාර තමයි ඉතින් මේ තියෙන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්නකෝ මොකද වෙන්නේ කියලා.
ඉතින් යාළුවන්ට කියන්න ඊළඟට අපිට හම්බුනේ අයිස්ක්‍රීම් දන්සලා. අපි ඒකෙනුත් ඉතින් අයිස්ක්‍රීම් ගත්තා. යාළුවෝ හිතන්න එපා පෙරේතයි කියලා. මොකද ඉතින් මේ වගේ දන්සල් හැමදාම නෑනේ. ඉතින් අපි ගියපු අයිස්ක්‍රීම් දන්සල් වලින් මේ දන්සල තමයි අපි කාපු රසම අයිස්ක්‍රීම් දන්සල. යාළුවෝ අයිස්ක්‍රීම් දන්සල් වල ගිහින් අයිස්ක්‍රීම් කීයක් කෑවද කියලා පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මාලිගාවෙලට යන පාරේ මේ හරිය ගොඩක් ලස්සනයි නේද යාළුවනේ? ඉතින් මං ලස්සන හින්දා ඒකෙත් වීඩියෝ ක්ලිප් ටිකක් අරගත්තා. ඉස්සරහට වීඩියෝ එක බලාගෙන යන්නකෝ එහෙනම්. ඉතින් ඊළඟට අපට හම්බුනේ කඩල දන්සලක්. ඉතින් මේ දන්සල දුන්නේ නම් ඉස්කෝලේක අයියලා අක්කලා වගේක්. අපි ඉතින් ඒකෙමුත් කඩල ගත්තා. ඔන්න ඉතින් අපි කඩල කකා යනකොට අපට හම්බුණා බෙලි මල් දන්සලක්. ඉතින් අපට බෙලි මල් එක හකුරුත් දුන්නා. ඉතින් ඒ දන්සලකුත් අපි කෑවා. හරි ඔන්න ඉතින් අපි මාලිගාවිලට ආවා. මාලිගාවිලට ආවට පස්සේ එතන තිබ්බ කොළ කැඳ දන්සලා. අපි ඒකෙමුත් ඉතින් කොළ කැඳ එකක් ගත්තා. එදා දවසේ මාලිගාවිල ආපු යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට පේනව නේද මගේ අතේ මල් වගේක් තියෙනවා. ඉතින් ඔය මල් අපට දුන්නේ ඔයාලා ඉස්සර වෙලා වීඩියෝ දැක්ක මල් දන්සලේ. ඉතින් දැන් අපි මේ යන්නේ මාලිගාවිල තියෙන පිරිමි වහන්සේලා ළඟට. මාලිගාවිල පිරිමි දෙකක් තියෙනවා. ඉතින් මහා වංශයේ දැක්වෙන විදිහට 7 වන සියවසේ ඉදි වුණා කියලා කියන බෝසත් පිළිම වහන්සේ තියෙන්නේ මාලිගාවිල තමයි. ඉස්සරහට වීඩියෝ එක බලන්නකෝ. ඉතින් ඔයාලා මේ දකින්නේ බුදු පිළිම වහන්සේ. ශෛලමය හිටි පිළිම වලින් තියෙන ලංකාවේ උසම බුදු පිළිම තමයි ඉතින් මේ තියෙන්නේ. ඉතින් මේ බුදු පිළිම වහන්සේගේ උස වෙන්නේ අඩි 37යි අඟල් 10ක්. ඉතින් මේ පිළිම වහන්සේ වැඩ ඉන්නේ පద్මාසනයක් උඩ. ඒ කියන්නේ නෙළුම් මලක් උඩ තමයි වැඩ ඉන්නේ. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා දන්සලෙන් දුන්න මලුත් පූජා කරලා හඳුන් කූරුත් ගහලා පහනක් තියලා තමයි ඉතින් ආවේ. ඉතින් යාළුවෝ බලනවා ඇති මම මොකද මේ හඳුන් කුරු ගහන්න නැතුව අතේ තියාගෙන ඉන්නේ කියලා. මට බයයි හඳුන් කුරු ගහන්න මොකද අත පිච්චෙයි කියලා. ඒකින්ද මං අම්මට දුන්න හඳුන් කුරු ටික ගහන්න. ඔන්න ඉතින් අපි දැන් යන්නේ බෝසත් පිළිම ළඟට. ඉතින් එතනට යන්න තියෙන්නේ පඩිපෙල් ගොඩාක් නැගලා. ඉස්සරහට එහෙනම් ඉතින් වීඩියෝ එක බලන්නකෝ. ඉතින් එදා දවසේ මගේ ගෙවුනේ ඔය විදිහට. ඉතින් මට එදා දවසේ ආ වීඩියෝ ක්ලිප් ගන්න බැරි වුණා. මොකද කැමරාවේ බැටරි නැති වුණා. ඉතින් එදා දවසේ දන්සල් දුන්න නැන්දලා මාමලාට ගොඩක් පිං කියලා තමයි කියන්න තියෙන්නේ.
ඉතින් යාළුවනේ ඔය අපි එනකොට අඹ ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මගේ එදා දවස ගැන?